අද මම මේ වීඩියෝ එක කරන්නේ ටිකක් දුකින් මචං. මොකද මේ මගේ වීඩියෝ ටිකක් එහෙ මෙහෙ YouTube channel වල Facebook වල මිනිස්සු නොහොමිනා විදියට භාවිතා කරනවා. මේ මං හොඳ වීඩියෝ එකක් දැම්මට සමාජයට වැදගත් දෙයක් දැම්මට ඒක දුවනවා අඩුයි කොහේ හරි අඩුපාඩුවක් බලලා ඒකට නම් මොකක් හරි එකක් ගහනවා කට්ටිය ගෙනහිල්ලා. ඒක අතකට සතුටුයි මචං මාව ප්‍රමෝට් කරන්න මාව ප්‍රසිද්ධ කරන්නනේ මේ try කරන්නේ. අවුලක් නැහැ ඉතින් ඒක ෂේප්. හැබැයි මේක හොඳට මතක තියාගනින්න. සමාජ වැදගත් දේවල් කරාට ප්‍රමෝට් වෙන්නේ. ඔය වගේ මොනවා හරි දෙයක් තමයි අපේ ගියොත් යන්නේ. අපි කරන වැදගත් දේවල් එළියට යන්නේ. අනිත් එක වැදගත් මිනිස්සු නම් අරන් මොනවා හරි දැම්මත් කමන්නේ. මුන් page ගන්නොත් මුන් මේ කාගේ හරි වීඩියෝ එකක් දාලා ඌට hina වෙලා තමයි මුන් බත් කටක් කන්නේ. ඒ වගේ නෙමෙයි බං මම රස්සාවක් කරනවා, ගොවිතැන් කරනවා, ව්‍යාපාරයක් කරනවා. මම මොකක් හරි මැච් එකක් ගහලා තිනවා. මං අනුන්ගෙන් ජීවත් වෙන්නේ නෑ බං අදට. මගේ මහන්සියෙන් මං හම්බ කරලා මං කාලා ජීවත් වෙන්නේ. මුන් ඒ වගේද කියපාලකෝ. මුන් අනුන්ට hina වෙලා page හදාගෙන එහෙම තමයි දිනු වෙලා මැච් එකක් ගහන්න හදන්නේ. කමන්නේ කොහොම හරි මගේ වීඩියෝනේ එහෙට මෙහෙට යන්නේ. ඒ ගැන ටිකක් සන්තෝෂයක් තියෙනව නැතුවම නෙමෙයි. ඒ වුණාට ඔය වැදගත් වීඩියෝ එකකුත් තරම් දාපල්ලා. සමාජයට වැදගත් පණිවිඩයක් දෙන හොඳ වීඩියෝ එකකුත් තරම් දාපල්ලා. මෙන්න මේ මිනිස්සයා මෙන්න මේ වගේ හොඳ දෙයක් කියලා තියෙනවා. මේක අනිවාර්යෙන් මේ අගය කරන්න ඕන මේ වගේ වටිනවයි කියලා කියමු. මතක තියාගනින්න මගේ S2 විතරයි වපර කට්ටිය ගෙනි ගිහිලා දාලා තියෙනවා බෝම්බේ කටාලු කින් සීන් එකක් ඔන්නවා නම්මන යකෝ මතක තියාගනින්න. උඹලගේ තමයි යානමය අවුලක් තියෙන්නේ මිනිසුන්ට hina වෙන එක. මගේ තියෙන මේක විතරයි අවුලක්. නැත්තම් උඹලට වැඩිය ගොඩක් උන්ට වැඩිය ලොකු දක්ෂතා ගොඩක් මගේ ඇතුලේ තියෙනවා හැංගිලා. අපිට උදව් කරන්න අපිට එළියට එන්න කවුරුවත් උදව් කරන්න කැමති නෑ. මොකද හේතුව අපි වගේ එකෙක් එළියට ඇවිල්ලා ගේමක් ගැහුවොත් බලන් ඉන්නේ උන්ට අමාරුනේ. හැබැයි මතක තියාගනින්න මේ ගේම අනිවාර්යෙන් ගහනවාමයි. මේකේ අනිත් ඇවුන්ට වැඩි තැනකට ඇවිල්ලා පෙන්නනවාමයි මොන જાතිය හදා. නිකන් නෙමෙයිනේ මචං ඔය TikTok එකේ ගමේ ගොඩේ ඉපදිච්ච අහිංසක මම පළොස්ලා ලක්ෂයක් හදාගත්තේ. බලමු ඉස්සරහට. උඹලා ගේමෙන් නම් මාත් ගේමෙන් මාත් අතාරින්නේ. හැබැයි මම මිනිස්සුන්ට hina වෙන්නේ මිනිස්සුන්ට වලකපන්නේ මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරන්නේ. මගේ ගමන මං අනිවාර්යෙන් ලස්සනට ගිහිල්ලා පෙන්නනවා. බලමු මේක අභියෝගයක්. එකෙන්ම